එනිසා අපේ හාමුදුරනේ අපි සාකච්ඡාව ආරම්භයේදී කොහොමද අපි උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් වහන්සේ දැක බලාගෙන වැඳපුදාගෙන ගෞරව දක්වන්නට පිළිවෙතින් පෙළ ගැසෙන්නට ඕනේ කියන කාරණාව පැහැදිලි කරමින් සාකච්ඡාව ආරම්භ කරමු. හැම දිනාටම නැවත වතාවක් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ ධර්ම ප්‍රචාරය පිණිස අපේ රටට වැඩම කරපු ඒ උතුම් මහරහතන් වහන්සේලා පිරිස එදා පොසොන්පුන් පොහෝ දවසේ මිස්සක පවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජතුමාගේ ඒ උතුම් ආරාධනෙන් මහමෙවුනා උයන පිළිගෙන ඊළඟට මාසයකට පසුව තමයි වස් එළඹෙන දිනේ උදා වෙන්නේ. ඒ වෙනුවෙන් මිහින්තලේ අපි වර්තමානයේත් හඳුන්වනවා අට සැටලෙන් කියලා. ඒ ගල්ලෙන් සුද්ධ පවිත්‍ර කරලා සකස් කරලා ඒ වෙනකොට ඉන්දියාවෙන් වැඩම කරපු ඒ රහතන් වහන්සේලා ඇතුළු ඒ පිරිස 6 නමත් ලංකාවෙන් මාසයක් ඇතුළත බණහලා උතුම් ධර්මය අවබෝධ කරගත්ත 60 දෙනමකුත් ඔක්කොම 68 නම මහරහතන් වහන්සේලා පළවෙනි වස් කාලේ ගත කරා මිහින්තලේ ඒ අට සැටලෙන් වල. පළවෙනි වස් කාලේ අවසන් වුණාට පස්සේ වස් පවාරණ දවසේ රජතුමා සමන් පිච්ච මල් එකතු කරගෙන දෑ සමන් මල් ආදී සුවඳ මල් එකතු කරගෙන මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා කරන්න දකින්න උදෑසනින් එනවා. උන්වහන්සේට මේ මල් ටික පූජා කරලා වන්දනා කරපු වෙලාවේ උන්වහන්සේ කියන රජතුමනි අපි දැන් ලංකා භූමියට ඇවිල්ලා බොහෝ කාලයක්. ඒ වෙනකොට එතකොට මාස 4ක් වගේ. අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඇස් දෙකෙන් දකින්න බැරි වුණා බොහෝ කාලෙකින්. අපේ ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරගන්න බැරි වුණා. ඒ නිසා දඹදිවට ගිහින් ආයුතුයි කිව්වා. දැන් මේ කාරණේ කියනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 230 ගානක්. මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නේ 3 වෙනි ධර්ම සංගායනාවෙනුත් පස්සේ. ධර්මාශෝක රජුරුවන් ඒ වෙනකොට ලෝකේ තවත් බොහෝ රටවලට මේ ධර්මීය ව්‍යාප්ත කරන්න කරපු සැලසුම් වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි උන්වහන්සේ වඩින්නේ. ඒ වෙලාවේ දේවානම්පියතිස්ස රජුරු අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේනේ. උන්වහන්සේ දැන් පිරිනිවන් පාලා බොහෝ කාලයක් නේ. දැන් කොහොමද ඒ ශාස්ත්‍රුන් වහන්සේව දකින්නේ? දැන් කොහොමද ඒ ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරන්නේ? අන්න එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කාරණේ කියන රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේගේ උත්තම ධාතුන් වහන්සේලා ශාරීරික ධාතුන් වහන්සේලා ඒ බුදු සිරුර දරාගෙන වැඩ සිටිය උත්තම ධාතුන් වහන්සේලා දඹදිව වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා සියසින් දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කා හා සමානයි කියනවා. ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කර ගැනීම බුදුරජාණන් වහන්සේටම වන්දනා කරා හා සමානයි. ඔන්න ඔතනින් අපිට තේරෙනවා මේ ධාතුන් වහන්සේලා දකින්න එක, ධාතුන් වහන්සේ නමකට වන්දනා කරන එක මොන වගේ හැඟීමකින් අපි කළ යුතුයිද? ජීවමාන බුදුන් දකින්නවා කියන හැඟීමෙන් ඒ ධාතුන් වහන්සේලා දැකිය යුතුයි. ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියන හැඟීමෙන් ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කර යුතුයි. ඒකට හේතුව ඒ ධාතුන් වහන්සේලා වෙන කාගේවත් ශාරීරික කොටසක් නෙමෙයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ඒ සම්බුදු සිරුර බුදු කෙනෙකුගේ ඒ ශ්‍රී ශරීරයේ වැඩ සිටිය ඒ උත්තම ධාතුන් වහන්සේලා ඒ ශරීරෙම කොටසක්. බුද්ධ අධිෂ්ඨානයේ මතයි ඒ ධාතුන් වහන්සේලා අදටත් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ලෝකෙ වැඩ ඉන්නේ. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා දකිනකොට මං බුදුරජාණන් වහන්සේව දකින උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ වැඩ සිටිය ධාතුන් වහන්සේ නමක් නේද මං දකින්නේ. ඒ ධාතුන් වහන්සේට සාදුකාරයක් දීලා හරි හිතේ ඇතිවෙන මේ සද්ධාව පැහැදීම තුල ඔබ වන්දනා කරනවා නම් ඒ තුල මම බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියන හැඟීම සද්ධාව හිතේ ඇති කරගන්න. බුදු ගුණ අචින්ත්‍යයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ කියනවා. ඒ අචින්ත්‍ය බුදු ගුණ ගැන හිත පැහැදුනා නම් ලැබෙන විපාකයක් අචින්ත්‍යයි. ඒ නිසා ඔබ දැන් ඉදිරි තව දින කීපයක් තියෙනවා මේ දලදා වන්දනාව ආරම්භ කෙරෙන්න. ඔබට මේ වෙනුවෙන් පිළිවෙතකින් පෙළ ගැහෙන්න පුළුවන්. ඒ පිළිවෙතින් පෙළ ගැහෙනවා කියන්නේ ඔබ ඔබේ ජීවිතය තුළ ඔබට පුළුවන් ඒ වෙනුවෙන් යම් ගුණයක් පුරන්න.
ඔබ සාමාන්‍යයෙන් පන්සිල් සමාදන් වෙලා මේ ශික්ෂාපද පන්සිල් පද පහව රැක ගන්න බැරුව අමාරුවෙන් හිටියානම් අඩුම ගානේ මේ දවස් 3-4 ඉදිරි දින කීපේ මේ දළදා වන්දනා දළදා වහන්සේ දැක බලා ගන්න තෙක් මම මගේ ජීවිතය තුළ මේ උතුම් ශික්ෂාපද ටික කොහොම හරි ආරක්ෂා කරගන්න. ඊළඟට ඔබට පුළුවන් ඒ දළදා ඔබේ ජීවිතය තුළ යම් ප්‍රතිපක්තියක් හැටියට. ඒක සමහරලාට මේ දැඩිව සීලයක් හැටියට ගන්න දෙයක් නොවෙන්න පුළුවන්. ඒ ගැන නොඑක් මත තියෙන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් ඔබේ ජීවිතය තුළ මං මේ සත්තුන්ගේ කොටස් සත්ව මස් මාංශ මේවා ආහාරයට නොගෙන මගේ ජීවිතය තුළ මං නිර්මාංශ වෙනවා. මේ දළදා වහන්සේ දැකලා වන්දනා කරගන්න මට ඒ පිණින් ඒ මගේ කැපකිරීම ඒ ගන්න උත්සාහය මට අවස්ථාව සැලසේවා. ඒක යම්කිසි ප්‍රතිපක්තියක් ඒ වෙනුවෙන් යා පුරනවා. ඊළඟට තමන්ට පුළුවන් නම් පංචශීලයටත් එහා ආජීව අෂ්ටමක සීලේ උපෝසත සීලෙ නෙමෙයි ආජීව අෂ්ටමක සීලේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ මාර්ගාංග 3ක් තියෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒ තමයි සීලස්කන්ධයට අයිති කොටස. තමන්ගේ වචනෙන් බොරු කේලම් පරුස වචන හිස් වචනේ හොඳට සංවර කරගන්නවා. මේ වචනෙන් වෙන වැරදි 4කින් වළකිනවා. ඊළඟට කය මුල් කරගෙන ප්‍රාණඝාත හොරකම් වැරදිකාම සේවනයේදීම් කියන මේ කාරණා 3න් කය සංවර කරගන්න. මං කිසිම විදිහකට මේ අකුසලයකට වැටෙන්නේ නැහැ. ඊළඟට ආජීවයේ තුල මිත්‍යා ආජීවයෙන් තමන් ජීවත් වීම පිණිස වැරදි දෙයක් පව්කමක් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න දෙයක් එවැනි දේවල් වලින් මං ජීවත් වීම පිණිස මට අයිති නැති කිසිම ක්‍රමයකින් මං එවැනි වංචනික ජීවිතයක් ගත කරන්නේ. මං සාධාරණ ධාර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන සම්මා ආජීවයෙන් ජීවත් වෙනවා. එතකොට ඔන්න ඔය වගේ ඔබ පංචශීලයට එහා තවත් ශික්ෂාපද කීපයක් හරි ආරක්ෂා කරගෙන මේ දළදා වහන්සේ මට දැක ගන්න ලැබේවා. මට කොහොම හරි මේ වාසනාව දවස් 2-3ක් ඉඳලා හරි පෝලිං වල මට දැක ගන්න ලැබේවා. ඒ වෙනුවෙන් මං යම් ගුණයක් පුරනවා. අන්න ඒ වගේ තමන්ගේ ජීවිතය තුළ යම් ප්‍රතිපක්තියක් යම් ගුණයක් අඩුම ගානේ බුදු ගුණ සිහි කරන්න ගන්නවා. ඒ දළදා වහන්සේ මට දකින්න ලැබෙන්න තමන් බුදුහාමුදුරන්ගේ බුදු ගුණ නම උදේ ඉඳන් ඒ දන්න ටික හරි නවරහදී බුදු ගුණවල දන්න ප්‍රමාණයෙන් හරි මෙනෙහි කරනවා බුදු ගුණ. බුද්ධානුස්සතිය වඩනවා. ඒ යන ගමන පුරා බුදු ගුණ සිහි කරනවා. අඩුම ගානේ ඔබට අපි දන්නවා බොහෝ පිරිසක් විදේශිකයන් පවා සූදානමින් ඉන්නවා අද විදේශ රටවල ඉඳන් ඇවිල්ලා දළදා වහන්සේ වන්දනා කරගන්න. ඒ වගේම ලාංකික විශාල පිරිසක් සූදානමින් ඉන්නවා දළදා වහන්සේ දැක බලා ගන්න මේ භාග්‍යයට. ඉතින් ඒ නිසා ඒක කෙනෙකුට සමහරලාට මහා භාග්‍යයක් තුල ලැබෙන්නත් පුළුවන්. සමහරලාට කෙනෙකුට ඒ ගිහිල්ලා දවස් 2-3 පොලිමේ හිටියා සමහරලාට නොලැබී යන්නත් පුළුවන්. හැබැයි ඔබ ඒ තුල ගැටෙනවා නම් ද්වේෂයක් වෛරයක් කේන්තියක් උපදව ගන්නවා නම් ඔබ ඒ තුල සමහරලාට සංවිධානය කරන අය වෙන්න පුළුවන් පොලිමක තෙරපෙන අය ගැන වෙන්න පුළුවන්. එතකොට මේ අය එක්ක බැන රණ්ඩු වෙවි ගැටි නම් ඔබ එතනට යන්න උත්සාහ ගන්නේ. ඔබම හිතන්න ඔබේ හිත මොනතරම් කෙලෙස් වලින් අපිරිසිදු වෙලාද ඔබ එතනට යන්නේ කියලා. අන්න ඒ නිසා ඔබට මේ ගමන ඇත්තට මේක අභියෝගයක්. මේ ඉදිරි දින කීපයේ දළදා වහන්සේ දැක ගන්න වන්දනා කරගන්න යමෙක් කල්පනා කරනවා නම් ඒ ඔබේ ජීවිතය තුළ වෙනදට වඩා උතුම් සීලයක පිහිටන එක තමන්ගේ ජීවිතයේ අඩුපාඩු හදාගෙන යම් ප්‍රතිපක්තියක් පිළිවෙතක් පුරන එක අපි සාමාන්‍ය කියන යමකට පේ වෙනවා කියලා. තමන් ඒ වෙනුවෙන්ම සූදානම් වෙනවා දින කීපයක්. ඒ නිසා උදේ ඉඳන් බුදු ගුණ සිහි කළ බුද්ධ වන්දනාවක් කළා තමන්ගේ ඉෂ්ට දේවතාවුරු තමන් ආරක්ෂා කරන දෙවිවරුන්ට හරි පින් දීලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා මට දළදා වහන්සේ දැක බලා ගන්න මට මේ අවස්ථාව සලසලා දෙන්න. මට උපකාර කරන්න. මම මේ වගේ ගුණයක් පුරන කෙනෙක්. මම මේ වගේ ප්‍රතිපක්තියක් පුරාගෙන මේ දළදා වහන්සේ දකින්න වන්දනා කරන්න යන්න සූදානම් වෙන කෙනෙක්. ඒ නිසා මට උපකාර කරන්න. අන්න ඒ වගේ යම් කිසි තමන්ගේ ජීවිතය යම් කැපකිරීමක් කරන. අපි දන්නවා මං ඊයේ පෙරේද දවසක කෙනෙකුට කතා කරපුවාම ඊටාම සද්ධාවන්ත කෙනෙක්. දැන් මේ දින ගණනාවක් තිස්සේ ඒ වෙනුවෙන් පේ වෙනවා.
ඒ වගේම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා වට 7ක් මහා සෑයේ වටා බුදු ගුණ කිය වන්දනා කරලා අදිෂ්ඨානයක් කරා කිය මහා සෑයට හිස තියාගෙන ඒ උත්තම දළදා වහන්සේ මට සියසින් දැක ගන්න ලැබේවා. අන්න බලන්න කෙනෙක් ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය තුළ ලොකු කැපකිරීමක් කරනවා. දින ගණනාව සති ගණන් පේ වෙලා ඒ උත්තම මහා සෑ රජාණන් වහන්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ එතකොට ඒ පුණ්‍ය භූමිය වලට පවා ගිහිල්ලා වන්දනා කරලා තමන්ගේ අරමුණ අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨානයක් තුල තමන් ඉදිරි සතිය දෙක ගත කරනවා. ඒ අවස්ථාව තමන්ට ලැබෙන තෙක්. ඉතින් අන්න ඒ නිසා ඔබේ ජීවිතයේ තුල යමක් වෙනුවෙන් කැපකිරීමක් කරන්න. ඒ කැපකිරීමක් තුල ලැබෙන අවස්ථාව තමයි කෙනෙකුට ඊටාම වටිනා දෙයක් බවට පත් වෙන්නේ. සමහර වෙලාවට ඔබ දන්නවා විශාල පිරිසක් පෝලිං 3ක් දැනට සකස් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න මාධ්‍ය ඔස්සේ යම් තොරතුරු ඔවුන් ඒ දළදා වන්දනාව ගැන සංවිධානය කරන කමිටු වලින් අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඒ තුල සමහරලාවට බොහෝ පිරිසක් පෝලිං 3කින් යනකොට කෙනෙකුට දැක බලා ගන්න සමහරලාට තල්ලු වෙලා යයි එතනදී කුසං පිරිස තල්ලු කරා කියයි. මෙන්න මේ වගේ දේවල් එක්ක ගැටෙන්න තරහක් අමනාපයක් කේන්තියක් ද්වේෂයක් ඇති කරගන්න මට්ටමට හිත නොමග යන්න ඉඩ තියන්න එපා. අන්න ඒක තමයි වැදගත්ම දේ. ඒ නිසා හිත රැක ගන්න බුදුරු පවා පහළ වෙලා අපිට පෙන්නලා දෙන වැදගත්ම දේ ප්‍රධානම දේ මනෝපුබ්බංගමා ධම්මා. මනස තමයි සියල්ලට මුල් වෙන්නේ. ඒ නිසා ඒ මනස රැක ගන්න හිතේ සද්ධාව බලවත් කරගන්න. බුදු ගුණම සිහි කර කර පියවරෙන් පියවර ඒ ගමනට ඔබ සූදානම් වෙන්න. ඒ වන්දනාවට ගෙයින් එළියට බහිනකොට බුදුන් වන්දලා බුදු ගුණ සිහි කරලා පියවරෙන් පියවර බුදු ගුණ සිහි කරමින් ඒ ගමන යන්න. ඒ නිසා ඒ වගේ ඔබට පේ වෙලා පිළිවෙතකින් යම් ගුණයක් පුරාගෙන බුදුන් දකින්නවා කියන අදහසින් දළදා වහන්සේ වන්දනා කරන්න දකින්නේ ගමන පිටත් වෙන්න පුළුවන් නම් ඔබට ඒ යන ගමන පුරාම රැස් වෙන්නේ මහා පිනක්. මෙපමණයි කියලා සීමා කරන්න බැරි විශාල පුණ්‍යස්කන්ධයක් ජීවිතේ ඔබට ඒ ගමන තුල එකතු කරගන්න රැස් කරගන්න වාසනාව ලැබෙනවා. එහෙමයි. ඉතින් මේ වාසනාව ඔබටත් උදා වෙලා තිබෙන්නේ ඔබ අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කර දෙන්නට යෙදුණු පරිදි දේශනා කරන්නට යෙදුණු පරිදි පිළිවෙතින් පෙළ ගැසීලා කිසිවෙකුටත් හිංසාවක් බාධාවක් කරදරයක් පීඩනයක් ඇති නොවන ආකාරයට ශ්‍රද්ධාවන්තව සිතවිලි ඇති කරගෙන උතුම් වූ දළදා සමිඳුන් වහන්සේ නමස්කාර කරන්න පිළිවෙතින් පෙළ ගැසෙන්න කියන පණිවිඩය අපි නැවත නැවතත් සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරන ගමන් අපේ හාමුදුරනේ දැන් ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපමහා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ විසිරෙන්න අදිෂ්ඨාන කරන්නට හේතු වන්න ඇත්තේ මේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසාද එසේත් නොමතිනම් මේ උතුම් වූ ධාතුන් වහන්සේ වන්දනාමාන කරලා දැක බලාගෙන පහන් සිත් උපදවාගෙන සුවහසක් ලක්ෂ කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ නිවන් ගමනට මහා ශක්තියක් එක්කාසු කරන්නද? ඊළඟ කාරණේ ඊටාම වැදගත්. එතනදී පෙර බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ අනුව ගත්තාම උන්වහන්සේලා දීර්ඝ ආයුෂ තිබුණා. දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ මේ ධාතුන් වහන්සේලා විසිරෙන්න බොහෝ බුදුවරු අදිෂ්ඨාන කරන්නේ. ඒ නිසා උන්වහන්සේලාගේ ශ්‍රී ශරීර ශ්‍රී දේහයන් ආදාහණයෙන් පසුව සියලුම ධාතුන් වහන්සේලා ඒක ඝනව එකට පිහිටනවා කියනවා. ඒ කියන්නේ රත්තරන් කුට්ටියක් වගේ ඒක ඝනව එකට තියෙන. ඒ නිසා එකම සෑයයි එකම චෛත්‍යයයි ඒ බුද්ධ ශාසනවල ඉදි කරන්නේ. ඒ දීර්ඝ ආයුෂ ඇති බුද්ධ ශාසනවල බුදුවරු පහළ වෙච්ච කාලවල මිනිස්සුන්ගේ පුණ්‍ය බලය වැඩි. කෙලෙස් අඩුයි. දැන් අපිට ඔය දීඝනිකායේ තියෙන චක්‍රවර්ති සීහනාද කියන සූත්‍රයේ දේශනාවේ පෙන්නනවා මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි වෙන්න තමයි ආයුෂ පිරිහෙන්නේ. එහෙම ආයුෂ පිරිහිලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 මට්ටමට එනකොට මනුස්ස సంతානයක් තුල මනුස්සගේ මනසේ ඇති වෙන්න තියෙන සියලු පාපී අකුසල ධර්මයන් ඇති වෙලා බලවත් වෙලා අවසానයි කියනවා. යමුතුවෙන් ඇති වෙන දෙයක් නෑ. එතකොට යම්තාක් පාපී ක්ලේශයන් ඇද්ද ඒ සියලු කෙලෙස්
මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 වෙනකොට මනසේ ඇති වෙලා තියෙනවා. ඊළඟට ඒක විකෘති වෙන්න පටන් ගන්නවා කියනවා ඒවා. ඒ ඇති වෙච්ච දේ විකෘති වෙනවා. ඒ විකෘති වෙන එක තමයි අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ කියන මේ කාරණා තමන්ගේ ජීවිතය තුළ ඇතුළත් වෙනවා. අධර්ම රාගික රාගය කියන එක තියෙනවා. ඒක විකෘති රාගයක් වෙනවා. අධර්ම රාගය. ඊළඟට විෂම ලෝභය. තමන්ගේ ලෝභය විෂම වෙනවා. විකෘති වෙලා යනවා. ඊළඟට මිත්‍යා ධර්මය. තමන් අර සාමාන්‍යයෙන් විකෘති ආසාවන් තුල විකෘති හැසිරීම් තුල එක මිත්‍යා විදිහට විකෘති පැත්තකට යොමු වෙලා යනවා. එතකොට මෙන්න මේ ස්වභාවයන් වර්ධනය වෙනකොට අර මිනිස්යාගේ අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ තුල 100 ඉඳන් වේගෙන් පහළට ආයුෂ අවුරුදු 10 දක්වා පිරිහෙනවා කියනවා. එතකොට හිතන්න අද මේ අපි ඉන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා වැඩි කාලයක නෙමෙයි. බුදු කෙනෙක්වත් පහළ වෙන්නේ නැති කාලයක් මේ. ඒකට හේතුව හැම බුදු කෙනෙක්ම පස්මහා බැලුම් බලනවා මනුලව ඒ තමන්ගේ පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්න පෙර බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් දෝ කියලා මනුලව. කාලය, දීපය, දේශේ, කුලේ, මව කියලා අපි පස්මහා බැලුම් ගැන අහලා තිනවා. එතන කාලය කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයට වැඩි නම් ඒත් බුදුරු පහළ වෙන්නේ නැහැ කියන. ඒකට හේතුව දීර්ඝ ආයුෂ ඇති කාලවල මේ ලෝක දිව්‍ය ලෝක වගේ සැප බහුලයි. මිනිස්සුන්ට මහා සැප සම්පත් තියෙනකොට ආයුෂ දීර්ඝ වෙච්ච කාලවල මේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ දුක ගැන කිව්වට ඒකට හිත යොමු කරන්න මනස යොමු වෙන්නේ සැප සම්පත් බහුලයි. මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 100න් පහළට පිරිහිලා නම් ඒත් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියන. අවුරුදු 100න් පහළට පිරිහෙනවා කියන්නේ කෙලෙස් බහුලයි කියනවා. අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ බලවත් කෙලෙස් බහුලයි. එවැනි කාලවල මේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ නිවන ගැන බණ කීවට මිනිසුන්ට කෙලෙස් වැඩි. ඒ ධර්මයේ ඇහුණට බණ ටික නම් හොඳයි තමයි. ඒ උනාට ඉතින් අපිට කොහේ කරන්නද කියලා මේ තියෙන දේවල් එක්ක ඕවා ඉතින් කවදා කරන්නද කොහේ කරන්නද කියලා මනසාර කෙලෙස් පැත්තටමයි වැටෙන්නේ. වීරිය ගන්න ධර්මීය පැත්තට යොමු වෙන්න අවස්ථාව නැහැ. ඒ නිසා හැම බුදු කෙනෙක්ම මේ විශ්වයේ පහළ වුණා නම් අතීතේ මිනිස් ආයුෂ ලක්ෂයක් අවුරුදු 100ක් අතර කාලේ තමයි බුදුරු පහළ වෙලා තියෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ දා දෙව්ලොව ඉඳන් දෙවියන්ගේ ආරාධනය ලැබුණාට පස්සේ මනුලොව දිහා බැලුවා. බලනකොට ඒ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. ඒ කියන්නේ 100ට වඩා වැඩි. ඒ නිසා තමයි උන්වහන්සේ පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳගෙන එදා මනුලොවට වැඩම කරලා දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් උන්වහන්සේ පාරමී පුරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. හැබැයි උන්වහන්සේ වැඩ හිටියේ උන්වහන්සේ ධර්මයේ හඳුන්වන්නේ අල්පායුෂ ඇති බුදු කෙනෙක් කියලා. පෙර බුදුවරුන්ගේ ආයුෂ ගනිද්දී ඔය අපි දන්න සත් බුදුවරු ගත්තා, සූවිසි බුදුවරු ගත්තා, තටවිසි බුදුරජාන් වහන්සේලා ගත්තත් ඒ හැම බුදු කෙනෙක්ගේම ආයුෂ අවුරුදු දහස් ගණනින් තියෙන කාලේ ලෝකෙ පහළ වෙලා තියෙනවා. හැබැයි අපේ බුදුරජාන් වහන්සේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක්. හැබැයි උන්වහන්සේ වැඩ හිටියෙත් අවුරුදු 80යි. උන්වහන්සේ අවුරුදු 80ක් වැඩ ඉඳලා පිරිනිවන් පෑවේ. බුදු වෙලා අවුරුදු 45යි වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ බුදු වැසින් අනාගතයේ දිහා දකිනවා. අනාගතයේ තව බොහෝ පින් ඇති අය ලෝකෙ පහළ වෙනවා. හැබැයි ඒ අයට සියසින් බුදුරජාණන් වහන්සේ දැක ගන්න බැරි වුණා. නමුත් ඒ අයට බුදුන් දැක්කාසේ පින් කරගන්න, බුදුරජාණන් වහන්සේව දැකගත්තාසේ වන්දනාමාන කරගන්න, මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණවලින් බිදිලා විසිරිලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් අවුරුදු 5000ක් කල් පුරා වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨාන කරා. එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන අදිෂ්ඨාන කරන්නේ උන්වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. අනාගත ලෝකේ තව බොහෝ මිනිස්සු පහළ වෙනවා. හැබැයි ඒ අය මිනිස්සුන්ගේ ආයුෂ අඩු නිසා ඒ අයට මිනිස්සු අවුරුදු 60 70ක් ජීවත් වෙලා මැරිලා යනවා. වර්තමාන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට බහැපු කාලයක්. ඒ අයට බුදුහාඳුරෝ දකින්න වාසනාවක් නැහැ. හැබැයි
ඒ අයට බුදුහාමුදුරුවෝ දැකගත්තසේ ධාතුන් වහන්සේලා දකින්න ලැබුණා. ඒ ධාතු තැන්පත් චෛත්‍යයකට වන්දනා කරගන්න ලැබුණා. ඒ ධාතුන් වහන්සේලා වෙනුවෙන් මලක් පහනක් බුද්ධ පූජාවක් ගිලම්පස ටිකක් පූජා කරගත්තත් ඒ අයට බුදු කෙනෙකුට පූජා කරගත්ත දෙයක්සේ පින් රැස් කරගන්න ලැබෙනවා. ඊළඟ කාරණේ මේ වගේ කාලවල මිනිස්සු අපි ගැඹුරු ගාම්භීර ධර්ම කතා කරනවා තමයි. මේ පටිච්ච සම්පාදය ගැන පංච උපාස්කන්ධය ගැන අභිධර්මයේ ගැන මහා ගාම්භීර ප ဋ ාණ ප්‍රකරණ මේවා කතා කරනවා. හැබැයි මිනිස්යාගේ මනසේ ස්වභාවය ඒ ගැඹුරු ගාම්භීර ධර්මයකට හිත යොමු කරගන්න මනස කලාතුරකින් සුළු පිරිසක් ඉන්නවා පෙර පිං ඇති අය. හැබැයි බොහෝ පිරිසකට ඒ ගැඹුරු ධර්මයකට හිත යොමු කරන්න මනස දියුණු නැහැ. කෙලෙස් වැඩි. අකුසල් බලවත්. මිනිස්සු සාමාන්‍ය පංචශීලයේවත් රැක ගන්න අමාරු සමාජික ලෝකෙක ඉන්නේ. ඉතින් එවැනි පරිසරයක් තුල අඩුම ගානේ ඊයට අර පරම ගාම්භීර ධර්මයේ මේ මග්ගඵල නිවන අරහත්ත්වය අරහත් ඵල සමාධිය නිරෝධ සමාපත්තිය ගැන අපි සමාජලට ගැඹුරෙන් කතා කරාට ධ්‍යාන ගැන මාර්ගඵල ගැන බණ කිව්වට මේ සමාජ මිනිස්සුන්ට පන්සිල් ටිකවත් රැක ගන්න අමාරුයි. හැබැයි ඒ අයට අඩුම ගානේ බුදුහාමුදුරුවෝ ගැන අත් දෙක එකතු කළ සාදුකාරයක් දීලා ඒ රැස් වෙන පින් ටික හරි පරලොව මහා දෙයක් ඒ අයගේ ජීවිතේ සුගතිගාමී වීම පිණිස අඩුම ගානේ ධාතුන් වහන්සේ නමක් දැකලා අනේ සාදු කියලා වන්දනා කරගත්තොත් ඒ ධාතුන් වහන්සේලා වෙනුවෙන් ගිලම්පස ටිකක් බුද්ධ පූජාවක් තියලා බෝධි වන්දනාවක් චෛත්‍යයක් වන්දනා කරලා ඒ රැස් කරගන්න පින මොකද එයාගේ ජීවිතේ ඊට එහාට ය아가න්න බෑ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි මේ සමාජ ප්‍රායෝගික තලයේ ඒකේ ඒ අයට සමහරලාවට අපි භාවනා වැඩසටහනකට එන්න කියලා වාඩි කරලා භාවනා ගැන කියවත් බණ පටන් ගත්ත වෙලේ ඉඳන් නිදි කිරා වැටෙනවා එක්කෝ. ඒ හිත ධර්මයක එහෙම පිහිටන්නේ නැහැ. හැබැයි ඒ අය මල් ටිකක් පූජා කරන්න, පිරිත් ටිකක් කියන්න, බුදුන් වඳින්න, චෛත්‍යයක් වඳින්න, දාන ටිකක් හදලා පූජා කරන්න. අන්න ඒකට මනස නැඹුරු වෙනවා. එතකොට එයා එපමණකින් තමන්ගේ ජීවිතේ පිං කරගන්න. එයාට එතනින් එහාට යන්න බෑ. මේ ධර්මයේ උනත් බුදුරජාන් වහන්සේ පෙන්වුවේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ප්‍රඥාවන්ත කෙනා තම නැනපමණින් මේක අවබෝධ කරන්න. හැමෝටම එකම ප්‍රමාණයෙන් බෑ. ප්‍රඥාව ගොඩාක් දියුණු සංසාරේ පාරමී පුරාගත්ත ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිච්ච අය රහත් වෙනවා. ඊට අඩුවෙන් වැඩිච්ච අය අනාගාමි වෙනවා. ඊටත් අඩුවෙන් ප්‍රඥාව තියෙන අය සකදාගාමි වෙනවා. ඊටත් අඩුවෙන් වැඩිච්ච අය කොහොම හරි වීරිය වඩලා සෝවාන් වෙනවා. හැබැයි බොහෝ පිරිසකට ඒ මට්ටමින්වත් ධර්මය අවබෝධ කරගන්න පිනක් කුසලයක් වීරියක් සද්ධාාවක් සංසාර පුණ්‍ය ශක්තියක් නැහැ. හැබැයි ඒ අයට බුදුහාමුදුරුවෝ ගැන හිත පැහැදුණා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මයි සද්ධා මත්තම් පේම මත්තං සබ්බේතේ සග්ග පරායනෝ. තථාගතයන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් හිතේ ඇති වුණොත් සබ්බේතේ සග්ග පරායනෝ. ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා. එපමණකින් ඒ ටිකත් ඇති මරණ මංචකේ බුදු ගුණයක් සිහි වුණත් දහසක් අකුසල් යටපත් වෙලා හිත සද්ධාවේ පිහිටන. අන්න ඒ නිසා මේ බුදුන් වදින එක මල් ටිකක් පූජා කරන එක චෛත්‍යයක් වදින එක ඒ වත්පිළිවෙත් ටික මේ පින්කම් බුද්ධ වන්දනා මේ ධාතුන් වහන්සේලා වන්දනා කරන එක. එතකොට මෙන්න මේ දේවල් වලින් කෙනෙකුගේ ජීවිතයේ ගැඹුරු ධර්මයක් ගැඹුරින්ම අවබෝධ කරගන්න බැරි කෙනෙකුට වේවා තමන්ගේ ජීවිතයේ සුගතිය පිණිස මහා පිනක් කුසලයක් රැස් කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා සියලු සත්වයන් ගැන පින් ඇති හැමෝට මහා කාරුණිකයි. ඒ නිසා ඒ හැම කෙනාම තමන්ගේ පමණින් බුදු කෙනෙක් අරගෙන යන කෙනෙක් ධර්මාවබෝධය ලබලා දෙන්න බැයි නම් අඩුම ගානේ සුගතියකට හරි යන්න මඟ පෙන්නනවා. දැන් අපිට ධර්මයේ සඳහන් වෙනවා දවසක් බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට දැක්ක වයසක ආච්චි කෙනෙක් කුදු ගැහිලා හැරමිටියක් අරගෙන පාරක් අයින දිගේ එනවා. මේ අම්මා සිහි කල්පනාවක් ටිකක් දුර්වලයි. මේ මාර්ගඵලයක් ලබලා දෙන්න බණ කියන්න නිවන් දකින්න ඒ පින තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි හිත පැහැදුණු සුගතිය යනවා. තව සුළු මොහොතකින් ඒ පින ගෙවිලා පෙර කර්ම විපාකයකට එළදෙනෙක් ඇනලා ජීවිතය අවසන් වෙනවා. ඒක බුදුහාමුදුරු බුදු ඇසින් දැක්කා. ඊට පෙර තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද ඔය නිසීදනයත් අරගෙන බුදුහාමුදුරු
සමග වඩින්න කියලා ආනන්ද හාමුදුරු සමග බුදුරජාණන් වහන්සේ වැඩිය. අර අම්මා එක පැත්තක පාරකින් එනකොට ඒ පාරේ මෙහා පැත්තෙන් දැන් යන්න ඉඩ තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අනික් පැත්තෙන් ඇවිල්ලා මේ අම්මා ඉස්සරහම නතර වුණා. දැන් හිතන්න කුදු ගැහිච්ච අම්මා කෙනෙක් අමාරුවෙන් හැරමිටියක් අරගෙන පාරක් අයින දිගේ එනකොට කෙනෙක් ඇවිල්ලා එකපාරට තමන් ඉස්සරහම හිට ගන්නවා. මේ පැත්තකින් යන්න පුළුවන්කම තියෙන. මේ අම්මා අමාරුවෙන් ඔළුව උස්සලා බැලුවා කවුද මේ? ඉස්ලාම දැක්කේ සම්බුදු සිරිපතුල් දෙක. ඊළඟට චීවරයක්. කවුද මේ ශ්‍රමණයන් වහන්සේ? එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අම්මේ හිත පහදවා ගන්න. මේ අම්මා ඉදිරියේ වැඩ ඉන්නේ තුන් ලෝකෙටම යහපත උදා කරන මහා කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හිත පහදවා ගන්න කිව්වා. ඒ වචනෙට හිත පැහැදුනා. අර හැරමිටියත් එහෙම බිම තියලා අත් දෙක එකතු කරලා අනේ සාදු සාදු කියලා වන්දනා කර තමන්ට පුළුවන් විදිහට වන්දනා කරා බුදුහාමුදුරන්. බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද අපි දැන් යමු කිව්වා. එක බණ පදයක් කිව්වේ නෑ. එක ගාථාවක් කිව්වේ නෑ. ඒ දර්ශනේ අත් දෙක එකතු කරලා වන්දනා කරා. ඒ ටික ඇති අම්මට. ආනන්ද අපි දැන් යමු කිව්වා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමග වැඩියා. අර අම්මා ඒ පාරේ ඉස්සරහට යනවා. අනේ කොච්චර දෙයක්ද ඒ තරම් උතුම් කෙනෙක් අද මගේ ඉස්සරහ මට වන්දනා කරගන්න ලැබුණා. අනේ සාදු කී යනකොට අර පෙර සංසාරේ කර්ම විපාකේ කම්මක්ඛේ මරණයක් ආවිෂ අවසන් වෙන මිනිස්සුන්ට එක්ක ආයුක්ඛේ ආවිෂ ඉවර වෙලා එක්ක කර්ම විපාකයක් කම්මක්ඛේ එක්ක උභයක්ඛේ කියන ආවිෂයි කර්ම විපාකයයි දෙකම එකට එකතු වීමෙන් සිද්ධ වෙන මරණය. එහෙම නැත්නම් උපච්ඡේද මරණ. ඉතින් අර පාරායින හිටපු එළදෙනා මේ අම්මට ඇනගෙන ගියා. එහෙම මැරිලා වැටුණා. හැබැයි නින්දෙන් පිබිදියා වගේ සුගතියක ඉපදුනා දිව්‍ය තලයක පහළ වුණා. ඊට ටික මොහොතකට පෙර බුදුහාමුදුරන්ට දෑත් එකතු කරලා වන්දනා කරපු පිනේ ඒ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයේ පැහැදීම සුගතිගාමී කරා. එතකොට ඒ අම්මව එතනින් එහාට ඒ තමයි අත් දෙක එකතු කරලා වන්දනා කිරීමේ පින. ඉතින් අන්න ඒ නිසා අපිට පේනවා කෙනෙක් මේ ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම, ඒ ධාතු වන්දනාවක් වේවා, මල් පූජාවක් වේවා, සෑ වන්දනාවක් වේවා, එවැනි දෙයක් තුල කෙනෙකුට එපමණකින් එයාගේ ජීවිතයට පරලොව මහා පිනක්, මහා යහපතක්, කල්ප ගණන් විපාක දෙන විශාල පින් කුසල් රැස් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ පවා සම්බුදු කෘත්‍ය අවසන් කරලා ඉදා මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනවියනේ පිරිනිවන් පාන සූදානම් වෙද්දී අනාගතයේ පින් ඇති මිනිසුන් අපි වගේ මේ ලෝකේ ඉන්න මහා පින් ඇති අඩුම ගානේ බුදු ගුණයක් සිහි කළ දෑත් එකතු කළ සාදුකාරයක් දීලා වඳින්න පින් ඇති මිනිසුන්ට වන්දනා කරගන්න. චෛත්‍යයක් හදලා ධාතු තැන්පත් කරලා වන්දනා කරන්න පින් ඇති මිනිසුන්. බුද්ධ ප්‍රතිමාවක ශීර්ෂයක ධාතුන් වහන්සේ නමක් තැන්පත් කළ වන්දනා කරන්න පින් ඇති මිනිසුන්ට ඒ වගේ මේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් දැන් අපි ශ්‍රී දළදා මාලිගාව ගත්තොත් අපි දන්නවා අතීත රජදරුවන්ගේ ඉඳන් අපේ රටේ මොන ප්‍රශ්න අධිරාජ්‍යවාදී ආක්‍රමණ කෝලාහල කරදර විපත් ඇති කාලවල පවා පුළුවන් හැම වෙලාවකම මේ දළදා තේවාවන් දළදා වහන්සේ වෙනුවෙන් මේ පුද පූජා සත්කාර ඒ සියල්ල ඒ පෙරහැරවල් තාම ගෞරවයෙන් හැම වෙලාවකම කොහොම හරි මේ කටයුතු කරන්න ඒ බාරකාරීව කටයුතු කරන පිරිස අතීතේ ඉඳන් කටයුතු කරගෙන ආවා. ඉතින් ඒ නිසා අදටත් ඒ දළදා වහන්සේ වෙනුවෙන් උදෑසන ඉඳන් සිද්ධ වෙන දළදා තේවාවන් සම්බුද්ධ පූජාවන් දහවල සම්බුද්ධ පූජාවන් සවස ගිලම්පස පූජාවන් එතකොට මේ සියලු කාරණා දිහා ගනිද්දී ජීවමාන බුදුහාමුදුරුව වැඩ ඉන්නවා කියන සංඥාවෙන් තමයි මේ සියලු දේවල් සිදු කරන්නේ. ඒ නිසා එවැනි හැඟීමක් තුල අනාගතේ මහා පිරිසකට පින් කරගන්න ලැබෙන බව බුදු ඇසින් දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණින් විසිරීලා අවුරුදු 5000ක් වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨාන කරලා ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරලා අපට වන්දනා කරන්න ධාතුන් වහන්සේලා ලබා දුන්නේ. එහෙමයි. සාදු 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 ඒ උතුම් වූ ධාතුන් වහන්සේ සෑම දිනකම নমස්කාර කරන්න දැක බලා ගන්න ඔබට හැකියාවක් තිබෙනවා නම් ඔබ කොයිතරම් පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරනවද?
එනිසාවෙන් මෙවන් වූ පින්කම් කොහේ කොතනක සංවිධානය වුණත් ඔබට පුළුවන් ආකාරයෙන් ඒ උතුම් වූ පින් කටයුතු සඳහා සහසම්බන්ධ වෙලා ඒවා දැක බලාගෙන උතුම් වූ සර්වජ්‍ය ධාතුන් වහන්සේ වෙන්න පුළුවන්, කේශ ධාතුන් වහන්සේ වෙන්න පුළුවන්, নমස්කාර කරලා ගෞරව දක්වලා ඒ පින්කම් සංවිධානය කරන සියලු දෙනාට උදව් කරලා අප වෙලා කැප වෙලා ඔබේ ජීවිතය සුගතිය කරා රැගෙන යන්නට පුළුවන්කමක් තිබෙනවා, නිවන දක්වා රැගෙන යන්නට පුළුවන්කමක් තිබෙනවා. අපේ හාමුදුරනේ මේ සාකච්ඡාව අහගෙන ඉන්න කෙනෙකුට උනත් සමහර විට මොනතරම් කැපකිරීම සිද්ධ කළත් ඔබ වහන්සේත් සිහිපත් කරන්නට යෙදුණු පරිදි උතුම් වූ දලදා සමිඳුන් වහන්සේ වැඳ පුදා ගන්න යන්න බැරි වෙන අයට හිතෙන්න පුළුවන් අපි මහා පෞකාරයෝ නේද කියන සිතුවිල්ලක් එන්න පුළුවන් සමහර විට. හැබැයි ඒ අතරේ තවත් සමහර කිහිප දෙනෙකුට අවස්ථාවන් ගණනාවකදී වැඳ පුදා ගත්තා කියන සතුටු සිතුවිලි ඇති කරගන්නත් පුළුවන්. මම ඔබ වහන්සේගෙන් අහන්නේ බැරි වෙලාවත් අපේ හාමුදුරුවනේ මොනියම් හේතුවක් හෝ සිතට ඇති වෙලා නැත්තම් මේ සංවිධානය ඉතාමත්ම හොඳින් තිබිලා දලදා සමිඳුන් වහන්සේ දැක බලා ගන්න යන්න බැරි වුණොත් එහෙම ඒ අයගේ සිතට આવොත් එහෙම අපි නම් මහා පෞකාරයෝ කියලා ඉවර වෙලා එවන් අයට ඒ සිතවිල්ල අයින් කරගන්න පුළුවන් කමක් තිබෙන්නේ කොයි විදිහටද අපේ හාමුදුරනේ? ඔව් දැන් ඇත්තටම ගත්තාම දැන් රෝගී කෙනෙක් කියලා හිතන්න. එක තැන් වෙලා ඉන්න කෙනෙක්, අඩු ගන්න රෝද පුටුවක ඉන්න කෙනෙක්, හරියට ඇවිද ගන්න බැරි කෙනෙක්, පැය ගාණක් ගිහිල්ලා පොලිමක හිටගෙන ඉන්න බැරි කෙනෙක්, අසනීපයක් තියෙන කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙකුට කොච්චර ආසා වුමනාව තිබුණත් තමන්ගේ කය ඒ වෙනුවෙන් තමන්ට සූදානම් නැති වෙලාවක්. අන්න ඒ නිසා අපි ප්‍රධානම දේ ලද දෙයින් සතුටු වෙන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු වැදගත්ම දේ. ඊළඟට ලස්සන දේශනාවක් තියෙනවා. මේ දේශනාව බුදුහාමුදුරුවෝ මේ ධාතුන් වහන්සේලා නෙමෙයි බුදුහාමුදුරුවෝ ඇස් දෙකෙන් දැක්කත් මෙන්න මෙහෙමයි බුදුන් දකින්න නියම ක්‍රමයේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු දේශනාව. මෙන්න මේ දේශනාවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් කොහොමද අපි කටයුතු කරන්නේ. මේක තියෙන්නේ සංඝාටි කන්න කියන සූත්‍ර දේශනාව. එතන සංඝාටි කන්න කියන්නේ සිවුරු කොනක එල්ලී යාමේ දේශනාව. ඒක තමයි ඒකේ අර්ථය. බුදුරජාණන් වහන්සේ වදාලා එක භික්ෂුවක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ විදිහටම සිවුරු පොරවනවා. උන්වහන්සේ සිවුර පොරවන විදිහ බලාගෙන ඉඳලා මාත් මේ විදිහට සිවුරු පොරවනවා කියලා ඒ වගේම සිවුරක් ඒ පාටින් හරි වර්ණයෙන් සකස් කරගෙන ඒ වගේ සිවුරක් පොරවනවා. බුදුහාමුදුරුවෝ සිරිපතුල් තියලා වැඩම කරන විදිහ බලාගෙන ඒ විදිහට ඇවිදින්නත් පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ සිවුරු කොනක එල්ලිලා බුදුහාමුදුරුවෝගේ සිවුරෙත් අයිනකින් අල්ලගෙන මේ භික්ෂුව බුදුහාමුදුරුවන්ගේ පස්සෙම එනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මම විදිහටම සිවුරු පෙරෙව්වා. තථාගතයන් වහන්සේගේ සිවුරු කොනක එල්ලිලා ඇඟේ දැවටෙමින් ළඟින්ම හිටියත් පස්සෙන් ආවත් එයාගේ හිතේ සද්ධාව නැත්නම්, එයා ධර්මීය අවබෝධ කරගන්න වීරිය ගන්නේ නැත්නම්, එයා ධර්මාවබෝධයට අප්‍රමාදීව කැප වෙන්නේ නැත්නම්, එයා සීලාදී ගුණධර්මවල පිහිටලා නැත්නම් එයා බුදුරජාණන් වහන්සේට ගොඩාක් දුරින් ඈතින් ඉන්න කෙනෙක් කියනවා. එයාට බුදුන් දකින්න බෑ කියනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු දේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරා මහණෙනි යමෙක් ඉන්නවා යොදුන් ගාණක් ඈත. එයා ඉන්නේ යොදුන් ගාණක් දුරින්. තාම බුදුහාමුදුරන් ඇස් දෙකට දැකලා නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන අහලා උන්වහන්සේගේ බුදුගුණ ගැන අහලා දැනගත්ත දේ තුල සද්ධාව උපදවාගෙන එයා බුදුගුණ මෙනෙහි කරනවා. යොදුන් ගාණක් ඈත ඉඳන් සීල් රකින්නවා. ඒ බණපද අහලා තමන් කය වචනේ සංවර කරගෙන සීලාදී ගුණ පුරනවා. ඒ ධර්මයේ තුල අප්‍රමාදීය වීරිය වඩනවා. මං කොහොම හරි බුදුන් වදාළ ධර්මය අවබෝධ කරගන්නවා කියලා අප්‍රමාදීය වීරිය වඩනවා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි එයා කොයිතරම් දුර ඈත හිටියත් එයා බුදුරජාන් වහන්සේට ළඟින්ම ඉන්න කෙනෙක්. එයා බුදුරජාන් වහන්සේව ධර්මයේ තුලින් දකින්න කෙනෙක්. එතකොට එයා ඇස් දෙකෙන් දැක්කේ නැතත් බුදුහාමුදුරන්ව ධර්මයෙන් දකින්න කෙනෙක්. ඒ නිසා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා වක්කලි හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පාඩේ හොඳට සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ දිහා ඇස් දෙකෙන්ම බලාගෙන හැම වෙලාවෙම බුදුහාමුදුරුවෝ යන තැනට ගිහිල්ලා
ඇස් දෙකෙන් බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන හිටපු වක්කලි හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වක්කලී බුදුන් දකින්න නම් ධර්මයෙන් බුදුහාමුදුරුවෝ දකින්න. යමෙක් ධර්මයේ දැක්කනම් යා ඒ කාන්තෙන් බුදුන් දැකපු කෙනෙක්. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලි යමෙක් කියනවා නම් මම බුදුන් දැක්කා කියලා එයා ඒ කාන්තෙන් ධර්මයේ දැකපු කෙනෙක්. එහෙමනම් ධර්මයෙන් බුදුරජාණන් වහන්සේව දකින්න උත්සාහ ගන්න. හැබැයි අපිට අයිස් දෙකෙන් දකින්න එහෙම වාසනාවක් ධාතුන් වහන්සේලා දකින්න වාසනාවක් ලැබෙනවා නම් ඒක ඊටාම භාග්‍යයක්. හැබැයි එහෙම නොලැබුණා ඔබ ධර්මයෙන් බුදුන් දකින්න මහන්සි ගත්තොත් ඔබ කොයිතරම් ඈත හිටියා සමහරවිට මේ දේශනාව අහන කෙනෙක් මේ සාකච්ඡාව අහන කෙනෙක් විදේශ රටක ඉන්න ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් වෙන්න පුළුවන්. එයා සමහරවිට නමුත් එයාට එන්න විදිහක් නැහැ. එයාට ලංකාවට එන්න ආසයි මේ ධාතුන් වහන්සේලා වඳින්න මේ. හැබැයි එන්න විදිහක් නැහැ. සමහරවිට එයා අත්‍යවශ්‍ය රාජකාරිවල යෙදিলা ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයාට ඒකට සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. සමහරවිට ගිහිල්ලා හැමදේම පුළුවන් වෙලා දවස් 2-3ක් ඉඳලා පෝලිං වල ඉඳලා සමහරවිට ඒත් අවස්ථාවක් නොලැබිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එතනට ගිහිල්ලා අවස්ථාවක් නොලැබිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔබට එතන ඉඳන් හරි දෑත් නළලි තියලා අනේ සාදු කියන වන්දනා කරලා හිත පහද මේ හැම තැනකම වැදගත් දේ තමයි හිත රැකගන්න. හිත රැකගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්නේ කාරණේ. ඉතින් ඒ නිසා ඒ හිතේ පැහැදීම හිත රැක ගැනීම ඒ නිසා ඊළඟ කාරණේ බුදුහාමුදුරුවෝ ඇස් දෙකෙන් දැක්කත් පාපී හිත් තියන අයට නම් ඒ අයට බුදු ගුණයක්වත් තේරුම් ගන්න බැරි වුණා. බුදුහාමුදුරුවෝ ජීවමානව බුදු සිරුරෙන්ම ඇස් දෙකෙන් දැකපු අය අතරත් හිටිය අපායේ ගියයි. දැන් සුප්‍රබුද්ධ රජුරෝ බුදුහාමුදුරන්ව දැක්කේ නැද්ද ඇස් දෙකෙන්? දැක්කා. බුදුහාමුදුරන්ට මග අහුරලා නොඑක් විදියට නිନ୍ଦා අපහාස කරලා පාර වලක්වලා පොළොව පලාගෙන අපායටම ගියා. එතකොට ওই දේවදත්ත බුදුහාමුදුරුවෝ ඇස් දෙකෙන් දැකලා නැද්ද? ඇස් දෙකෙන් දැක්කා. එක විහාරෙ හිටියා. එක ආරාමෙ හිටියා. බුදුහාමුදුරන්ගේ ගුණ අහලා නැද්ද? අහලා තිබුණා. හැබැයි එකක්වත් තමන්ගේ හිතට ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ යමා මහ පෙළහර පානවා මේ වගේ කෙනෙක් මහා පිං ඇති කෙනෙක් මහා 이르දිමතෙක් ඒ ඔක්කොම දන්නවා. හැබැයි දැන පවා එකක්වත් හිතට ගත්තේ නැහැ. ඉරිසියාව බලවත් ඒ සියල්ලට වඩා. තමන්ගේ අකුසල් බලවත් වෙනකොට අර ගුණ සියල්ලට වඩා මහා පාපී අකුසල් වලින් ඒක වැහිලා ගියා. පලි ගැනීමම බලවත් වෙලා ආව ඉස්සරහට. අර ගුණේ අභිබවාගෙන ඒ ගුණේ ගැන හිතන්නවත් හිත කැමති නැහැ. පලි ගන්න හිතුණට පස්සේ කෙනෙකුට ඉරිසියාවක් වෛරයක් කේන්තියක් ආවට පස්සේ ඒ පුද්ගලයාගේ ගුණ මොන තරම් මහා ගුණවතෙක් වුණත් ඒ ගුණවල හිත පිහිටන්නේ. පලි ගැනීමේ අරමුණමයි හිතට. අන්න ඒ නිසා ඇස් දෙකෙන් දැකපුවයි දැන් මාගන්දියා චින්චිමානිකා බුදුහාමුදුරන් නින්දා අපහාස කරපු නොයේක් පිරිස හිටියා මේ ඔක්කොම බුදුහාමුදුර ඇස් දෙකෙන් දැකපුවයි. ඒ නිසා ඇස් දෙකෙන් දකින්න අය අතරත් පින උපදවා ගන්න බැරි පාපී සිතුවිලි ඇති බුදුහාමුදුර ඇස් දෙකෙන් දැකලා බුදු ගුණයක් තේරුම් ගන්න බැරි වෙච්ච පෞකාර පිරිස එදත් හිටියා. එහෙමනම් අදත් ඉන්න පුළුවන්. මේ දළදා වන්දනාවටත් බණිනා ඉන්න පුළුවන්. දළදා වහන්සේටත් ගරහනා ඉන්න පුළුවන්. එතකොට ඒ දළදා වහන්සේ මුල් කරගෙන නොයේක් විදිහේ පාපී ක්‍රියාවන් ඒකට නිନ୍ଦා අපහාස කරන්න ඒකට බනින්න සිත් පහළ වෙච්ච ඒකට පෙළඹෙච්ච අය අදත් ඉන්න පුළුවන්. ඒක තමයි ලෝකේ ස්වභාවය. එදා බුදුහාමුදුරු ජීවමාන වැඩ හිටියානම් අද නොසිටින්න විදිහක් නැහැනේ. අවුරුදු 2500 ගාණක් ගිහිල්ලා එදත් හිටියා අදත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ නිසා අපි කාගේවත් අකුසල් නිසා අනේ මේ මිනිස්සු මෙහෙම කියනවා නේද කියලා එහෙම ගැටෙන්න යන්න එපා. ඒ අය කරගන්න දේවල් ඒ අය ගෙනියයි. හැබැයි ඔබ ඔබේ හිත රැකගන්න. ඔබ ඔබේ හිත රැකගත්තොත් ඒකේ ප්‍රතිඵලය ඔබමයි ලබන්නේ. අන්න ඒ නිසා ගෙදර ඉඳන් හරි අද වර්තමාන තාක්ෂණයේ දියුණුවයි ඔබට රූපවාහිනී මාධ්‍යකින් අන්තර්ජාලයෙන් හරි ඒ දළදා වහන්සේ දළදා ප්‍රදර්ශනය ඒ දළදා වහන්සේගේ ඒ පින්කම් සමහරලාවට ඒ ළඟට ගිහිල්ලා පොලිමක යන කෙනෙකුට වඩා ගෙදර ඉඳන් මාධ්‍ය තුලින් බලන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලැබෙන අවස්ථාවක පවා හිත පහදවාගෙන සාදුකාරයක් දීලා වන්දනා කරලා ඒ පින රැස් කරගන්න හැම වෙලාවෙම අනේ මට බැරි වුණා නේද? අයියෝ මං පව්කාරයෙක් නේද? ඒ වගේ සිතුවිලි වලට හිතේ මතුවෙන්න ඉඩ දෙන්න එපා.
ඒ නිසා තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් අනේ සාදු කියලා ඒ දිහාවට හැරිලා හරි වන්දනා කරලා පින් කරගන්න. දැන් කවුරු හරි ඔබ හිතන්න කෙනෙකුට අවස්ථාවක් ලැබෙන ඒ ගමේම එක්කෙනෙක් ගිහිල්ලා වන්දනා කරලා ඇවිල්ලා ඒ ගැන කියනවා. ඒ කියනකොට එයාට පුළුවන් වුණා අපිට බැරි වුණා අපි මහා පව්කාරයෝ කියලා හිතන්න එපා. වැදගත්ම දේ ඔබට පුළුවන් නම් හදවතින් සතුටු වෙන්න. එයා ඒ කියන පින අනුමෝදන් වෙන හිතේ මවා ගන්න. අනේ සාදු සාදු කොච්චර දෙයක්ද ඔයාට ඒ වාසනාව ලැබුණා. ඒ පින් මාත් අනුමෝදන් වෙනවා. අන්න කෙනෙකුගේ තියෙන හිතක පවිත්‍රත්වය. තව කෙනෙක් පිනක් කරලා ඒ පින ගැන ඇහෙනකොට, ඒ ගැන වර්ණනා කරනකොට, ඒ පින ගැන කියනකොට තමන්ගේ හිත පහදවන්න පුළුවන් නම්, තමන්ගේ හිතේ පුණ්‍ය සිතුවිලි උපදවා ගන්න පුළුවන් නම්, මමත් ඒ ඔබත් එක්ක ආවා වගේ මම ඒ පින කරා වගේ. සමහරු කියනවා කෙනෙක් පිනක් කරලා කියනකොට කියනවා මම කරා වගේ මං ඒක අනුමෝදන් වෙනවා. එතකොට කෙනෙක් දානයක් පූජා කරලා ඒ පින ගැන කියනකොට මම දන් දුන්නා කියලා හිතාගෙන ඔයා දීපු දානමේ පින මමත් හදවතින්ම අනුමෝදන් වෙනවා. අනේ කොච්චර දෙයක්ද සාදු සාදු. අන්නේ වගේ පිරිසිදු හිතක් ඇති කරගත්තොත් අපේ හිතවලට මේ ඇති වෙන බොහෝ පාපී අකුසල් කෙලෙස් යටපත් කරගෙන අපට අපේ හිත රැකගෙන බොහෝ පුණ්‍ය සිතුවිලි උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. පිරිසිදු සිතින් උතුම් වූ ශ්‍රී දලදා සමිඳුන් වහන්සේ නමස්කාර කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබේ තියෙන බාධාවන් ඒ සියල්ල දුරු වෙලා මේ උතුම් වූ අවස්ථාව ඔබේ නිවන් ගමනට මහා ශක්තියක් කරගන්න ඔබට නැවත නැවතත් තෙරුවනේ ආශිර්වාදය ලැබීම තුලින් හැකියාව ලැබේවායි කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා.